Hi. Um, breakfast videos කරේම නෑ මම. පරණ එකක් රෙකෝඩ් කරලා තිබේ වුණාට මම ඒකත් දැම්මේ නෑ. පහුගිය කාලේ මේ පහුගිය සතියේ ගම් වතුර ගලලා මිනිස්සු ගොඩක් කරදරයට පත් වෙලා දුක් විඳිද්දී අපිට ඒ වගේ කන්ටෙන්ට් දාන්න බෑ. ඉතින් ඒක නිසා මම ඇත්තටම දැම්මේ නෑ. ගොඩාක් මේ බිසි වුණා. +1 එකත් එක්ක ආපදාවට ලක් වෙච්ච අයට බඩු එකතු කරන්න ඒ වගේ මේ අවශ්‍ය ඒ දිස්ත්‍රික් වලට බඩු යවන්න. එතකොට අපි කොළඹින් ගත්තොත් කොළොන්නාව කොටිකාවත්ත වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශවල වලට උදව් කරා. කතා කරලා කිව්වා නුවරට වතුර නැහැ කියලා. අපි ඊට පස්සේ ගොඩාක් අපේ කන්ට්‍රිබියුට් කරපු අය හිටියා වතුර වලට. ඒගොල්ලොන්ගෙත් උදව් එක්කම අපි නුවරට වතුර ගෙනිච්චා. ගොඩාක් පළාත් වලට අපි ගිහිලා ඒ නුවර දිස්ත්‍රික්කය ඇතුලේ ගොඩාක් පළාත් වලට අපි වතුර නැති තැන් වලට අපි බෝතල් 3500ක් විතර මං හිතන්නේ අපි ගිහිල්ලා බෙදුවා. එතකොට ඒ යන අතරපාරේ අපිට කෝල්ස් ආවා කොත්මලේට යන්න කියලා. මොකද මගේ වීඩියෝ එකකින් කීප දෙනෙක්ම කෝල් කරලා කිව්වා කොත්මලේට ගොඩාක් හම්බෙලා නැහැ දේවල්. ඉතින් ඒ පළාත් වලට යන්නත් බෑ වාහන යන්නත් බැරි නිසා කියලා. පස්සේ අපි එතන බඩු ටිකකුත් ඉතුරු කරගත්ත කොත්මලේට බෙදන්න දවස් දෙකක් අපේ +1 එකේ ළමයි ගිහිල්ලා දවස් දෙකක් කොත්මලේ බඩු බෙදුවා. ඉතින් ඒ කොත්මලේ ඒ +1 එකේ ළමයි ගිහිල්ලා බඩු බෙදපු එක ලේසි වුණ නැහැ. මොකද වාහනේ යන්න පුළුවන් එක්තරා ප්‍රමාණයක් තියෙනවා. එතනින් පස්සේ ලොකු වෙලක් මැද්දෙන් තමයි ඇවිදගෙන යන්න ඕනේ. වාහනේ යන්න බෑ ඒකේ. ඒකට මේ වෙල මැද්දෙන් ගිහිල්ලා ඊට පස්සේ ඇවිදගෙන ගිහින් තමයි බඩු දෙන්න ඕනේ. ඉතින් මං හිතනවා කිලෝමීටර් 13ක් විතර මේගොල්ලෝ ඇවිදින්න ඇති පයින් බඩු කරේ තියාගෙන දවස් දෙකම. ඒ කියන්නේ ගිහිල්ලා බඩු ටික දාලා ආයෙ එන්න ඕනේ. එහෙම තමයි යන්න ඕනේ. ඉතින් අපි හැමෝටම කතා කරලා අපේ වියදමිනුත් බඩු එකතු කරනවා වගේ නෙවෙයි. ඒක ගිහිල්ලා බාර දෙන අයට තමයි මුල්ම ක්‍රෙඩිට් එක යන්න ඕනේ. ඉතින් මේ +1 අපේ මේ කමියුනිටි එක ගොඩාක් මහන්සි වුණා පෞගේ සතියේ. ඉතින් අන්තිමට අපි ගියේ පුත්තලමට අපි ගොඩාක් දේවල් ගෙනිච්චා. මේ අපි ගියේ එළුවන්කුලම පරණ එළුවන්කුලම කියන ඒ ගම්මානේ පැත්තට. ඒකේ අපි ගොඩාක් බෙදුවා. අපිට හම්බුණා සරන් හම්බුණා, ෂර්ට්ස් හම්බුණා, ගොඩක් සැනිටරි පෑඩ්ස් හම්බුණා. එතකොට කෑම ජාති ගොඩක් ඩ්‍රයි රේෂන්ස් හුඟක් හම්බුණා. එතකොට අන්තිම මොහොතේ අපිට කෑම මදිත් වෙලා අපි ගිහිල්ලා ආයමත් අපි හාල් වගේක් අපි මිලදී ගත්තා. අඩුපාඩු වලට කන්ට්‍රිබියුට් කරපු හැමෝටම මම මේ වෙලාවේ මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. +1 එකට එකතු වෙලා ඒ අපිට අඩුපාඩු ඩ්‍රයි රේෂන්ස් වල අඩුපාඩු සපුර ගන්න උදව් කරපු හැමෝටම මට නම් වශයෙන් කියන්න බෑ. කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ගොඩක් ස්තුතියි ඒ වෙලේ අපිට උදව් කරාට. ඉතින් හැමෝගෙම උදව්වෙන් අපි ඩ්‍රයි රේෂන් පැක්ස් 200ක් හදාගත්තා. ඒ වගේම ඇඳුම් පැළඳුම් ඇතුව තියෙන එක පැක් එකක් තිබ්බා. ඒකේ සැනිටරි පෑඩ්, සරන්, බෙඩ්ෂීට්, ටී-ෂර්ට්, එතකොට මේල් අයට අන්ඩර්වෙයර්ස්, ඒ වගේ ඒ ලොකු පැක් එකකුත් අපි වෙනම 200කට කිට්ටු වෙන්න හදාගත්තා එළුවන්කුලමට. තව දෙයක් තමයි අපි එළුවන්කුලම ගියාට පස්සේ එහෙ මුස්ලිම් පල්ලියක් තනිකරම හේදිලා ගිහින් තිබ්බා. ඒ කියන්නේ දැන් මේ වෙද්දි කුරාන් එකක්වත් ඒ පල්ලියේ නැහැ. ඒ මිනිස්සුන්ට ආගම කියවන්න. එතකොට මේ පල්ලිය ගොඩාක් ඩැමේජ් වෙලා තිබ්බා. ඉතින් +1 එක තීරණය කරා මේ මුස්ලිම් පල්ලිය හදන්න අපි උදව් කරනවා කියලා එළුවන්කුලම මේ පරණ ගම්මානේ. එතකොට දැනටමත් ඒ පල්ලිය හදන්න අවශ්‍ය කරන ඒ contributions එතකොට මේ හැමදේම +1 එකට ලැබිලා තියෙනවා. ඉතින් thank you very much මේ +1 එක trust කරලා මේ community එක trust කරලා අපිත් එක්ක එකතු වෙන හැමෝටම ගොඩක් thank you කියන මේ වෙලාවේ කියනවා. ඉතින් ಜಾති කුල මල ભેද ඒ කිසි දෙයක් තකන්න නැතුව මේ වෙලාවේ එක නේෂන් එකක් වගේ එකතු වෙලා වැඩ කරන සියලු දෙනාටම මම මේ වෙලාවේ ආරාධනා කරනවා +1 එකත් එක්ක එකතු වෙන්න කියලා. අපිත් එක්ක එකතු වෙලා ඉදිරියට අපි කරන්න යන මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න කියලා මම ආරාධනා කරනවා. +1 එක ඉස්සරහට අපි හිතාගෙන ඉන්නවා ගොඩාක් සමාජයට වැඩ කටයුතු ටිකක් කරන්න මේ ආපදා තත්ත්වෙන් ආපු ලෙඩ රෝග වලටත් ඒ වගේම මෙඩිකල් ක්ලිනික් එකක් වගේ එකක් දාලා වොලන්ටියරි ડોක්ටර්ස්ලා එන්නම් කියලා
අපිට කතා කරලා තියෙනවා ඒකට වැඩ කරන්න. මොකද මේ ඉස්සරහටත් දැන් ලොකු වැස්සක් ආවොත් ඒ වැස්සෙන් එන ලෙඩ රෝග අපි දන්නේ මොනවාද කියලා. ඉතින් ඒවටත් අපි දැනටමත් ඇතුලේ ඉන්ටර්නලි අපි +1 එකේ අය අපි ඩිස්කස් කරගෙන යනවා මොකද්ද අපිට කරන්න පුළුවන් contribution එක කියලා මේ society එකට. ඉතින් මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා +1 එකත් එක්ක එන්න ඇවිල්ලා මේ community එකත් එක්ක එකතු වෙලා අපි හොඳ වැඩක් මේ සමාජයට කරමු කියන එක මම ආරාධනා කරනවා. ඉතින් අදට ඔච්චරයි. Thank you very much හැමෝටම. Bye.